හරි. අද එහෙනම් අපි කතා කරන්න යන්නේ මේ අංකිත පටිපද. එහෙම නැත්නම් ඩිජිටල් සර්කිට්ස් කියන පාඩම ටිකක් විශේෂයි. හේතුව මේකෙන් ගණන් හදන්න වෙනවා ඇක්ටි වෙන්න. එතකොට පේපරේ අනිවාර්යෙන් MCQ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් එනවා. ඒ වගේම ඔයාට මේකෙන් සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. එතකොට මේ පාඩමේ අරමුණ තමයි මේ පාඩම ඉවර වෙද්දී ඔයාට පුළුවන් වෙන්න ඕන MCQ එකකට හරියට උත්තර ලියන්න කාලය අවම වෙන විදියට. එතකොට අපි තමයි MCQ පේපර් එක කාලය එක්ක තමයි ෆයිට් එක තියෙන ඔයාට දැනුම තියෙනවා. මොකද O level maths කරලා ICT කරලා සබ්ජෙක්ට් හතරක් විතර කරලා එනවනේ. එතකොට ඒ ඉන්නේ ඔයා එලව කරන්න ඉන්නේ ඔයාට හොඳට දැනුමක් තියෙන ඉඳ. මම හැමදාම කියන දෙයක් ඔයාට දැනුම තියෙනවා. හැබැයි ඒ ලෙවල් වලදී බලන්නේ ඔයා කොච්චර කට්ටද කියලා. ඒ කියන්නේ ඔයාට කොච්චර ටයිම් එකක් මැනේජ් කරගෙන ඔයාට ඒක සිටුේෂන් එකක් හැන්ඩල් කරන්න පුළුවන් කියන එක තමයි මේ ඒ ලෙවල් එක්සෑම් එකේදී බලන්නේ. එතකොට ඔයා කොච්චර දක්ෂ වුණත් වැඩක් නෙමෙයි. ඔයාට කාලය කල්පනා කරගෙන කියන දේ කරගන්න බැහැ. ඉතින් මේ මගේ හැම පන්තියකම මම ළමයි එක්ක උත්සාහ කරන්නේ කොහොම හරි කරලා මම ඒ වලට කාලය මැනේජ් කරගන්න විදිය ඔයාලටත් කියලා දෙන්න. මොකද ඒ විදිහට වැඩ කරොත් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාලට ෆස්ට් ෂයි එකකින් කැම්පස් එකකට යන්න පුළුවන් සහ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් අද අපි අපේ ඩිජිටල් සර්කිට්ස් කියන පාඩම එහෙනම් කතා කරන්න යමු. හරි. ඉතින් මේ ඩිජිටල් සර්කිට් එකක් කියලා කියන්නේ ඔයාලා දන්නවා මේ විදිහේ මේ ෆෝන් එක උනත් හැදලා තියෙන්නේ ඩිජිටල් සර්කිට්ස් දියුණු වෙලා. එතකොට ඒ කියන්නේ කතාවේ ඇතුළෙම තියෙනවා මේ ඩිජිටල් සර්කිට් එකක් කියන්නේ විදුලියෙන් වැඩ කරන එකක්. එහෙනම් විදුලියේ තියෙන අවස්ථා මොනවද? දෙකයි. මොකද්ද? කරන්ට් එක තියෙන අවස්ථාවල් තියෙනවා, කරන්ට් එක නැති අවස්ථාවල් තියෙනවා. එතකොට මේ පාඩම් පුරාම එහෙම නැත්නම් මේ මුළු ICT කියන සබ්ජෙක්ට් එක පුරාම ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන දේවල් කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් කරන්ට් එක නැහැ කියන අවස්ථාව අපි බිඳුව කියන අවස්ථාවෙන් අගින් නිරූපණය වෙනවා සහ කරන්ට් එක තියෙනවා කියන අවස්ථාව අපි එක කියන අගයෙන් නිරූපණය කරනවා. එතකොට ඕනම තැනක මේ බිඳුව කියලා දීලා තිබ්බොත් ඒ කියන්නේ මේකට අගින් නැහැ නැත්නම් කරන්ට් එක නැහැ වැඩ කරන්නේ නැහැ කියන. ස්විච් එකක් නම් මෙහෙම තියෙන ස්විච් එකක් මෙහෙම ඇල්ල කියලා තමයි බිඳුව කියන අවස්ථාවෙන් නිරූපණය කරන්නේ. එක කියලා කියන්නේ කරන්ට් එක තියෙනවා. උදාහරණයක් ගත්තොත් ලයිට් එක තියෙනවා. ලයිට් එක දිහා ලයිට් එකට එක කියලා කියන්නේ මෙයාපත් වෙනවා. ලයිට් එක බිඳුව කියලා කියන්නේ මෙයා නිවි. සාවම ඔන්න ඔය තියරිය පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ ඔන්න මේකත් එක්ක දැන් මිනිස්සු එක ඉලෙක්ට්‍රොනික්ස් මේවත් එක්කනේ දියුණු වෙලා අපි දන්න පරිගණකයේ පරම්පරා ගොඩක් තියෙනවා. හරි. එතකොට පළවෙනි පරම්පරාව දෙවෙනි පරම්පරාව මොන වෙද්දි මේ ඩිජිටල් සර්කිට්ස් හැදෙද්දි මිනිස්සුන්ට ඕන වුණා සාමාන්‍ය මොකක් හරි කම්පියුටර් එකක ප්‍රොසෙසර් එකක් පාවිච්චි නොකර මොන හරි තර්කයක් දාලා මිනිස්සුන්ට ඕනේ පොඩි සිම්පල් වැඩක් කරගන්න. හිතන්නකෝ ඔයාට ඕනේ නිකන් වහිද්දි ඇඳුම් ටික ඇතුළට එන්න මොකක් හරි එකක් හදා ගන්නවා කියලා හිතන්න. නැත්නම් මොන වහිද්දි ඔයාට ජනේල් ටිකක් වහන්න ඕනේ. එතකොට මේකට ලොකු කම්පියුටර් එකක් දාලා හරියනවා නෑ. පොඩි ලොජික් එකක් වහිනවද නැද්ද කියලා බැලුවා. ජනේල් ටික වැහුවා. ඕනම් වහිනවද නැද්ද කියලා බැලුවා. ප්‍රතිනික ඇතුළට එන්න මොකක් හරි එකක් හදුවා. එතකොට අවශ්‍යතාවයේ පොඩි දෙයක්. හැබැයි මේකට ලොකු මුදලක් වැය කරන්නත් බෑ. ලොකු කම්පියුටර් එකක් වගේ පාවිච්චි කරන්නත් බෑ. ඒතකොට මිනිස්සු පොඩ්ඩක් කල්පනා කරා මේ මෙතන තියෙන මොකක්ද තර්කයක්. එන්නක ලොජික් එකක්. එහෙනම් මේ ලොජික් වැඩ කරන පොඩි පරිමත ටිකක් හදාගත්තා නම් අපිට ඕන ආදාන දුන්නා ඒකට අදාළ ප්‍රතිදාන එනවා අපිට ඕන වැඩේ වෙනවා. ඔන්න ඔය කියන දේත් එක්ක මේ ලෝකෙට බිහිවෙනවා මේ ලොජික් සර්කිට්ස් කියන ඒවා. ඒතකොට සරලව කියුවොත් ලොජික් සර්කිට් එකක් කියන්නේ මොකක් හරි තර්කණයක් එක්ක වැඩ කරන එකක්. හරි. එතකොට අපිට A level syllabus එකේ තුලේ සහ ඔයාලා O level එක වලදී මේ වෙනකොට ඔයාලා ඉගෙනගෙන තියෙනවා මූලික තාර්කික ద్వාර තුනක් ගැන. මොනවද ඒ තුන? අපි කතා කරොත් AND ద్వාරය ගැන ඔයාලා ඉගෙනගෙන ඇති. ඊට පස්සේ NOT ద్వාරය ගැන ඔයාලා ඉගෙනගෙන ඇති. ඊට පස්සේ O ద్వාරය ගැන ඉගෙනගෙන ඇති. ඉතින් මේ වගේ සරලව කිව්වොත් අපි AND එක නිකන් ගුණ කිරීමක් කියලා හිතනවා. O එක එකතු කිරීමක් වගේ කියලා හිතනවා. මේක සම්පූර්ණ ඉන්න කෙනාව ඉන්වර්ට් කරන එකක් විදිහට අපිට බලන්න පුළුවන්. ඉතින් මේ තුන ගැන අපි මුලින්ම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් අරගෙන එමු. මම ඉස්සෙල්ලා කියපු කතාවක් තේරුම් ගන්න. ඊට පස්සේ ඔයාලට තේරෙයි. අපි එහෙනම් මුලින්ම
n ద్వాරය ගැන ඊට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන ඉගෙන ගනිමු. ඉතින් මේ n ద్వాරය ගැන කතා කරන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් කීපයක් තියෙනවා මේ ద్వාරත් එක්ක වැඩ කරන්නේ. ඔයා අනිවාර්යෙන් මොනවා හරි ලොජික් ගේට් එක සිම්බල් එක දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ සංකේතය දැනගෙන ඉන්න ඕන. ඔය සංකේතය අතුර ගන්න ඕන හරියට මේ තියෙන මෙන්න මේ ගේට් එක කියන එක. හරිද? එතකොට ඒක අඳුර ගන්න පුළුවන් කියන්නේ ඔයාට මේක ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට ඒ අදාළ ගේට් එකට තියෙන ආදාන ප්‍රමාණය සහ ඒකේ ප්‍රතිදාන ප්‍රමාණය ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. හරි. ඊළඟට ඒ ගේට් එකේ වෙන ෆන්ක්ෂන් එකෙන් නැත්නම් මොන වගේ වැඩකටද ඒ ගේට් එක පාවිච්චි කරන්නේ කියන එක ක්‍රියා කරන ආකාරය ඔයා දැනගෙන ඉන්න ඕනේ. එහෙම කරොත් තමයි ඔයාට මේ පාඩමේ එන ප්‍රශ්නට උත්තරේ ලියන්න පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් අපි ඇනිගේට් එකේ පළවෙනියටම බලමු මේකේ සංකේතය කොයි වගේද? සංකේතය නිකන් මේ පාංගිඩියක් ඔන්නෝම හරහට කපලා වගේ. මෙන්න මේකේ ආදාන දෙකක් තියෙනවා. මේකේ ප්‍රතිදානයක් තියෙනවා. එතකොට එක ආදානයක් A අනිත් ආදානය B ප්‍රතිදානය අපි සෙට් කියලා ගමු. හරි. එතකොට මෙයා වැඩ කරන්නේ ಗುಣ කිරීමක් විදිහට කියලා මතක තියාගන්න. එහෙනම් මේකේ ආදාන දෙක මෙහෙම ලිව්වොත් A.B කියන කෙනා සමානයි සෙට්. හරි. දැන් එතකොට අපිට ඊළඟ ස්ටෙප් එක තමයි ඔයා මේ හැම ලොජික් ගේට් එකකටම අදාළව ඔයා සත්‍යතාව වගුවක් අඳින්න ඕනේ. එතකොට අපි මේකට ට්‍රූත් ටේබල් එක කියලා කියනවා ඉංග්‍රීසි වලින්. එතකොට මේ සත්‍යතාව වගුවෙන් තමයි අපි මේ ඩිජිටල් සර්කිට්ස් කියන පාඩමේ මොකක් හරි තාර්කික ద్వාරයක් හැදුවොත් ඒ තාර්කික ద్వාරේ හරිද නැත්ද හරියට වැඩ කරනවද අපිට ඕන දේ වෙනවද කියන එක අපි තේරුම් ගන්නන්නේ නැත්නම් අපි ක්ලියර් කරගන්නේ මෙන්න මේ සත්‍යතාව වගුව පාවිච්චි කරලා. ඉතින් සත්‍යතාව වගුව පදිද්දි ඔයා හිතන්න ඕන දේවල් කීපයක් තියෙනවා. පළවෙනිම දේ මේ සත්‍යතාව වගුව අඳින ඒ අදාළ තාර්කික ద్వාරයේ ආදාන කීයක් තියෙනවද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. එතකොට ආදාන කියලා කියන්නේ දැන් සත්‍යතාව වගුව කරන් අඳින මේ තාර්කික ద్వාරය නම් මෙන්න මේ පැත්ත තමයි අපි ආදාන එහෙම නැත්නම් මේවට අපි ඉන්පුට්ස් කියලා කියනවා. එතකොට මේකේ ප්‍රතිදානය මේක තමයි මේ අවුට්පුට් එක. එහෙනම් ඔයාට තාර්කික ద్వාරයක් දැක්කහම ඒකේ ආදාන ටික වෙනම බලන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රතිදාන ටික වෙනම බලන්න පුළුවන් වෙන්න ඕන. හරි. ඊට පස්සේ ඉන්න ඊළඟට ඔයා දැනගෙන ඉන්න ඕන දෙයක් තියෙනවා. ඔයා ආදාන ගාණක් දන්නවද? නේද? හරි. එහෙනම් ඒක දන්නවා නම් ඔයා දැනගෙන ඉන්න ඕන එකිනෙකට වෙනස් ආදාන සෙට් කීයක් ඔයාට මේ තාර්කික ద్వාරය හරහා නිරූපණය කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක දැනගන්න ඔයා ඒක හදන්න නම් ඔයාට අවශ්‍ය වෙන පොඩි සමීකරණයක් මතක තියාගන්න ඉන්න. එතකොට ඒක තමයි මෙන්න මේ දෙකේ n කියලා කියන්නේ. ඒකවල මෙයා මතක තියාගන්න එකිනෙකට වෙනස් ආදාන ගාන මෙන්න මෙතන n වෙනුවට දාන්න. එතකොට මෙන්න මෙතනට දාමු අපි ආදාන ප්‍රමාණය. හරි. දැන් එහෙනම් ඔන්න මම මේ උදාහරණය පැහැදිලි කරන්න ගත්ත අපේ n ගේට් එක තියෙනවා. හරි. මේ අපේ n ගේට් එකනේ. එතකොට මේ n ගේට් එකේ දැන් ඔයාලට තේරෙන්න ඕන මෙයාගේ ආදාන කීයක් තියෙනවද? ආදාන දෙකක් තියෙනවා. නේද? ආදාන දෙකක් තියෙනවා කියලා කියන්නේ දෙකේ බලය කියලා කියන්නේ කවුද? දෙක ගුණ කිරීම දෙක. කීයද? 4යි. එහෙනම් කෙනෙකුට වෙනස් කන්ෆිගරේෂන් එක. එහෙම නැත්නම් මේ A ටයි B ටයි එකිනෙකට වෙනස් ආදාන පට්ටල 4ක් තියෙනවා. ඉතින් අපි බලමු A මොනවද කියලා. හරි. ඒවා ටික ලියන්නේ මෙන්න මෙහෙමයි. අපි සත්‍යතාව වගුවක් ගහද්දී ඒ වගුවේ මෙන්න මේ විදිහට වගුවක් තමයි ගහන්නේ. මේ වගුවක් ගහලා මේ දැන් පොඩ්ඩක් කටුවට ගහලා ඊට පස්සේ ලස්සන අපි ලියමු. මෙන්න මෙතනින් මුලින්ම AB ප්‍රතිදානේ ඉසෙට් කියලා දාගන්න. ඒකට දැන් මෙතන ඉසෙට් කියලා කියන්නේ කවුද? මෙන්න මේ A.B. එහෙනම් මම මෙතන ඉසෙට් කියලා දාගන්නම්. එහෙම නැත්නම් මේ තියෙන්නේ කවුද? A.B කියන කෙනා. හරි. එහෙනම් මේ මෙතනදී අපි කතා කරන්නේ එකිනෙකට වෙනස් ආදාන සෙට් 4ක් තියෙනවා කියලා. ඒ හින්දා මෙන්න මේ සත්‍යතාවකුවේ පල්ලෙහාට ගන්න තීරු ප්‍රමාණය ඔන්න ඔයාගේට සමාන වෙනවා. අපි ඉන්නේ ඒකටයි මේ සමීකරණය පොඩ්ඩක් පාවිච්චි කරේ. ඔච්චරයි. හරි. එතකොට එහෙනම් පල්ලෙහෙන් තීරු 4ක් ගන්න ඕන. එන්න මේ විදිහට මම 4ක් ගහගත්තා. හරි. ඊළඟ වැඩේ තමයි අපි කොහොමද මේ සත්‍යතාවංගුව හරියටම පුරවන්නේ කියන එක. එහෙනම් මේක පුරවන්න හරිම ලේසි. මම මතක තියාගන්න ඉන්න. දැන් හිතන්න මේකේ පුරවන්න තියෙන තීරු 4යිනේ. භාගයන් වා බිංදු දාන්න. භාගයන් 1 දාන්න. එහෙනම් ඔන්න 4න් භාගය කීයද? 2යි. එහෙනම් 2ක්
බිඳු දානවා, දෙකක්, එක ඒවා දානවා. එහෙනම් ඊළඟ කෙනාට මොකද කරන්නේ? දැන් අපි දෙක ගන්න පිරුවේ. එහෙනම් දෙකෙන් භාගිකයද 1යි. එහෙනම් එක ගානේ 0.1 දාන්න. එහෙනම් 0.1 හරි. ඔන්න ඔය විදිහට ඔය ටික ඔයාට ගෙදරින් අරගෙන යන්න පුළුවන්. මේ මම පළවෙනි එකේ හින්දනවා මේක ලස්සනට ඔයාලට පැහැදිලි කරන්න. හරි. එතකොට මේ ටික ඔයාලට ගෙදරින් අරගෙන යන්න පුළුවන්. එහෙනම් ඊළඟට ඔයා ඔළුවේ තියාගන්න ඉන්න ඕනේ මොකද්ද? ඇන්ඩෝරේ නම් එයා වැඩ කරන්නේ ගුණ කිරීමක් විදියට. එහෙනම් ගුණ කිරීම නම් මොකද කරන්නේ? 0.1 ගුණ කරද්දී මොකද වෙන්නේ? අපි දන්නවා ගණන් වල බිඳුව තියෙන ඕනම අගයක්, ඒ කියන්නේ බිඳුව කියන සංඛ්‍යාව ඕනම සංඛ්‍යාවකින් ගුණ කරත් උත්තරේ කියේ බිඳුව නේ. එහෙනම් මේකේ මොකද්ද කරන්න මේ තියෙන්නේ? මේක ගුණ කරලා දාගන්න. එහෙනම් අපිට බලන්න පුළුවන් මෙන්න මෙහෙම. බිඳුවරක් බිඳුව බිඳුවයි. එක්වරක් sorry බිඳුවරක් එක බිඳුව. එක්වරක් බිඳුව ඒ බිඳුවයි. එක්වරක් එක එන්න යාන එකයි. එහෙනම් මෙතන එක බිඳුවයි බිඳුව. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ සත්‍යතා වගුව. එතකොට මහ ලොකු දෙයක් නැහැ. මොකද්ද තියෙන්නේ? මෙන්න මේ තාක්ෂණික පරිපත්තිය වැඩ කරන විදියයි මේ ඇඳලා තියෙන්නේ අපි. කොහොමද වැඩ කරන්නේ? මේ Aට බිඳුව දීලා අපි මේ අවස්ථාව ගමු. Aට බිඳුව දීලා Bට 1 කියන කෙනා මොකද වෙන්නේ? මෙන්න මෙයාගේ ප්‍රතිදානෙ බිඳුවයි එන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ කිසිම කරන්ට් ලෙවල් එකක් පෙන්වන්නේ නැහැ. කරන්ට් එකත් එක්ක වැඩ කරන්නේ. හරි. දැන් හිතන්නකෝ මම Aටත් කරන්ට් එක දීලා Bටත් කරන්ට් එක දුන්නා කියලා. එහෙම නැත්නම් A ගේ ස්විච් එකත් ඔන් කරනවා B ගේ ස්විච් එකත් ඔන් කරනවා. එතකොට A ස්විච් එකේ ආදාන දෙක මේ AND ද්වාරයට කියලා ප්‍රතිදානයේ සෙට් එකෙන් මොකද වෙන්නේ? එක වෙනවා. ඒ කියන්නේ සෙට් එකෙන් අපිට මොකක් හරි ලයිට් එකක් තියෙනවා නම් ඒකපත් වෙනවා. එහෙම නැත්නම් යාළුවෙක්ට දෙනවා මේක අල්ලන් ඉඳපන් අපි දෙන්න ස්විච් එකක් වෙනම දාන්නම් කියලා. හරි. එතකොට මොකද කරන්නේ? දෙන්න දානවා. දෙන්න ඔෆ් කරලා තියෙන. අරුණ කරන්ට් එක වදින්නේ නැහැ. එකෙක් ඔන් කරන ඒක වදින්නේ නැහැ. ඌ වැහුවාම අනිත් එකත් ඔන් කරනවා. ඒක වදින්නේ නැහැ. දෙන්නම ඔන් කරනවා. මුඩු පැකට යනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ AND ද්වාරය වැඩ කරන්නේ. ඒකට මම හිතනවා හොඳට තේරෙන්නේ නැති කියලා AND ද්වාරය වැඩ කරන හැටි. අපි එහෙනම් ඊළඟට බලමු අපේ O ද්වාරය කොහොමද වැඩ කරන්නේ කියලා නේද? හරි. එහෙනම් අපි ඊළඟ මාතෘකාව තමයි O ද්වාරය, O ගේට් එක. O ගේට් එක මේකෙදි ඉස්සලා වගේ මේ නම් මතක තියාගෙන ඉන්න ඕනි කවුද මෙයාගේ සංකේතය. මෙයා නිකම් බූමරාංගයක් වගේ එකක් මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරි. එතකොට මෙයාගේ ආදානත් දෙකයි සාමාන්‍යයෙන් අඩුම තියෙන්න පුළුවන් අවම ආදාන ගාන තමයි මේ තියෙන්නේ. ඊට වඩා වැඩිපුර තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. සාමාන්‍ය අපි අවම ආදාන දෙකක්වත් තියෙන්න ඕන මේ තාක්ෂණික ද්වාරයෙන් නිරූපණය කරන්න. හරි. එතකොට එහෙනම් A B තියෙනවා ප්‍රතිදානය අපි සෙට් කියලා ගමු. එහෙනම් දැන් මෙයාටත් සත්‍යතාවක වඳින්න අපිට පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලා වගේම දන්නවා ආදාන දෙකයි නම් තීරු 4ක් තියෙන්න ඕන. හරි. මම මේ විදිහට තීරු 4ක් ගහගත්තා. මේක මේ විදිහට බෙදාගත්තා. එහෙනම් මෙයා A, මෙයා B, මෙයා අපේ Z කියලා කියන්නේ කවුද? A ධන B. මොන විදිහට අපිට පුළුවන් මේ Z කියන කෙනාව අපිට පේන්න නේද? හරි. එහෙනම් මේක පුරවන්නේ කොහොමද? අපි දැන් දන්නවා ගෙදරින් අරන් යන්න පුළුවන් දේවල් හතරක් තියෙන හින්දා භාගයක් බිංදු දානවා. ඊළඟ ඒවා එක ඒවා දානවා. එහෙනම් 0.1 ඊළඟ තීරුව මෙන්න මේ විදිහට තමයි අපේ පිරවෙන්නේ. හරිද? එහෙනම් දැන් එකතු කිරීමක් තියෙනවා. එකතු කිරීමක් තියෙද්දී කියේ මොකද්ද? ඒක ගන්න සංඛ්‍යා සෙට් එකක් තියෙනවා. ඔක්කොම බිංදු එක්කෙනෙක් විතරක් එක. එහෙනම් මොකද වෙන්නේ? මේ ටික එකට එකතු කරාම උත්තරය එකයි නේද? එහෙනම් O ද්වාරයේ තුවා මතක තියාගෙන ඉන්න මොකක් හරි සංඛ්‍යාවක් එක වෙනවා නම් උත්තරය එකයි. මේ කතා කරන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතියත් එක්ක. එතකොට එහෙනම් අපි මේ ද්විමය සංඛ්‍යා පද්ධතිය ගැන කතා කරද්දී අපි කතා කරනවා මෙන්න මේ බිංදුවයි එකයි. එකට එකතු වුණාම එකයි. එහෙනම් ඒ වගේ ඔයා මතක තියාගන්න මේකෙන් කවුරුම හරි කෙනෙක් එක පේජයක් සලකද්දී මේ පේජේ කවුරුම හරි කෙනෙක් එකනක් උත්තරේ එක වෙන්නේ කියලා. හරි. අපි බලමු දැන් මේක කොහොමද බිංදු දෙකම ආදානය වෙන්නේ. එහෙනම් දැන් බිංදු දෙකයි නම් කෙලින්ම අපි දන්නවනේ දැන් බිංදු. හරි. එහෙනම් බිංදුවයි එකයි. අනෙක් කෙනෙක් ඉන්නවා. එහෙනම් මෙතන එකයි.
දැන් 1.0යි. ඒත් 1යි. දැන් 1 1. දැන් මොකද වෙන්නේ? ද්විමේ සංඛ්‍යාපදයෙන් නම් 1 1 එකතු කරොත් බිංදුව දාන්න. බිංදුව දාලා එකකට එකක් කරානේ. මේකෙදි මතක තියාගන්න ඕ ద్వාරයේදී එක්කෙනෙක් එක වුණොත් අපි දන්නවා 1යි. දෙන්නම එක වුණත් ප්‍රශ්නයක් නැහැ. 1යි කියලා මතක තියාගන්න. ඒකට ඔන්න ඔය විදිහට තමයි ඕ ద్వාරය වැඩ කරන්නේ. මෙතන ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා කොහොමද ඇන් ద్వාරය සහ ඕ ద్వාරය වැඩ කරන්නේ කියන එක. හරි. ඊළඟට අපිට මේ මූලික තාර්කික ద్వාර වලින් කතා කරන්න තියෙන්නේ not ద్వාරය. අපි නම් not ద్వාරය කතා කරමු. හරි. not gate එක විදිහට කතා කරමු. හරි. not ద్వාරයේදී ඔයා දැනගෙන ඉන්න ඕනේ යවන කෙනා එයාගේ ප්‍රතිවිරුද්ධ කෙනා වෙලා දැන් මේක සාමාන්‍ය ජීවිතයට ඇප්ලයි කරගන්න බෑ. මොකද මාව යවුවොත් මගේ විරුද්ධ කෙනා එන්න බෑ. මොකද මම මේ කළු සුදුයි නෙමෙයි. ඒතකොට මේ නොට්ටුවාරේ වැඩ කරන්නේ කළුයි සුදුයි වගේ. ඒ කියන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතියට තමයි මේ නොට්ටුවාරේ ඇත්තටම වැඩ කරන්නේ. එහෙනම් මේ නොට්ටුවාරය ගැන කතා කරද්දී මෙයාගේ සංකේතය ඔයාලා මතක තියාගන්න මෙන්න මේ වගේ එකක්. එහෙනම් දැන් පේනවා මෙයාගේ ආදාන කීයක් තියෙනවද? එකයි තියෙන්නේ. එහෙනම් මේ පැත්ත තමයි මෙයාගේ ඉන්පුට් සයිඩ් එක. මේ පැත්ත තමයි මෙයාගේ අවුට්පුට් එක. හරි. මෙයා හරි විශේෂයි. මෙයාට අපි කියනවා මෙයාට අපි ඒව දැම්මොත් මෙයාගේ ප්‍රතිදානය වෙන්නේ ඒ බා කියලා. ඒ කියන්නේ මෙයාගේ අනිත් පැත්ත. ඒ ද්විමේ සංඛ්‍යා පද සංඛ්‍යා දෙකයි. එහෙනම් එක යවුවොත් කවුද එන්නේ? බිංදුව. බිංදුව යවුවොත් කවුද එන්නේ? එක. එහෙනම් දැන් මෙයාගේ සත්‍යතාව ගුණපති තීරු කීයක් හදන්න ඕනද? අපි දන්නේ නැහැ කියලා ඉතින්. හරි. එහෙනම් අපි ගාව සමීකරණයක් තියෙනවා. දෙකේ n නේද? එහෙනම් දෙකේ n කියන බලද්දී දැන් අපි දන්නවා දෙකේ n කියන්නේ ආදාන ගන්න. එහෙනම් මේකේ ආදාන කියන්නේ 1යි. එහෙනම් ආදාන එකක් කියලා කියන්නේ උත්තරේ 2යි. එහෙනම් මෙයාගේ සත්‍යතාව ගෝධහත්ය අපි දැනගෙන ඉන්න ඕන පල්ලෙහාට තීරු 2යි තියෙන්නේ කියලා. හරි. මම මේ විදිහට දාලා මෙයාගේ ප්‍රතිදානේ බ. හරි. එහෙනම් තීරු 2යි ප්‍රශ්නයක් නැහැ. කවුද ඉන්නේ බිංදුව සහ 1? එහෙනම් බිංදුව යවුවොත් මොකද වෙන්නේ? 1 වෙනවා. 1 යවුවොත් බිංදුව වෙනවා. දැන් මම හිතනවා ద్వාරේ ඕ ద్వාරේ not ద్వාරය මූලික තාර්කික ద్వාර තුන වැඩ කරන විදිය හොඳට තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ මූලික තාර්කික ద్వාර ටික එකතු වෙලා හැදිලා තුන තව තාර්කික ద్వාර කීපයක් තියෙනවා. එතකොට ඒ ටික අපි ඊළඟට කතා කරමු. ඒ වගේම මේකෙදී අපිට තව මේ ඊළඟ ස්ටෙප් එකට අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ තාර්කික ద్వාර ටික එකතු වෙලා ඔයාලට මොකක් හරි තාර්කික පරිපථයක් දුන්නොත් ඔයාලට සත්‍යතාව ගුවක් අඳින්නත් ඕන. ඔයා ඒකේ ප්‍රතිදානය හොයන්නත් ඕන. ඒ කියන්නේ සත්‍යතාව ගුවෙම ප්‍රතිදානයක් එනවා. හරි. උදාහරණයක් විදිහට බලමු. මෙන්න මේ විදිහට AND ගේට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් ගෙනියලා not ద్వාරයක් තියෙනවා. මෙන්න ඊට පස්සේ අපි හිතමු මෙතන තව AND ගේට් එකක් තියෙනවා. මෙන්න මෙතනින් මෙයාගේ ආදානෙ මෙතෙන්ට එනවා. ඊට පස්සේ මෙතන ඕ ద్వාරයක් තියෙනවා. මෙයාගේ ආදානය මෙතනට එනවා. එහෙනම් මෙතනට එනවා මේ විදිහට ආදාන දෙකක් මෙයා A, මෙයා B, මෙයා C. හරි. දැන් අපි කතා කරා මෙන්න මේ AND එකටයි O එකටයි අඩුම ආදාන දෙකක් තියෙන්න ඕන කියලා. ඒ හින්දා අපි ආදාන දෙකක් දාගන්න. හරි. එතකොට දැන් මේ වගේ ගානක් හදන්න යද්දී ඔයා මුලින්ම දැනගෙන ඉන්න ඕන මේකේ තියෙන ගේට් ටික අඳුරගෙන ඉන්න ඕන. එහෙනම් මේ තියෙන මොන ගේට් එකක්ද? මෙයා AND ගේට් එකක්. එහෙනම් මෙයා O ගේට් එකක්. මෙයා AND ගේට් එකක්. එහෙනම් මෙයා NOT ගේට් එකක්. එහෙනම් ඔන්න ඔයා අඳුරගෙන ඉන්න මේකේ තියෙන ගේට්ස් ටික. ඒතකොට පේපර් එකක ඔයා ගානක් හැදුවා. මේ දීලා තියෙන පරිපත් සපහන නැත්තම් මේ තාර්කික පරිපතේ උඩ ලියන්න මොනවද තියෙන්නේ. එහෙනම් AND එකක් වැඩ කරන්නේ ගුණ කිරීමක් විදියට O එක එකතු කිරීමක් විදියට. NOT එක ඉන්වර්ට් වෙනවා. ඊට පස්සේ ආයෙ මේක ගුණ කිරීමක් විදියට. එහෙනම් මෙතන අපි සෙට් කියලා හිතමු. ඔන්න ඔය විදියටයි අපේ මේ තාර්කික ద్వාර ටික වැඩ කරන්නේ. ඊළඟට ඔයාට පැටලෙන්න නැතුව ගාන හදන්න ඕන නම් ඔයාට ඊළඟට කරන්න තියෙන්නේ මේ හැම එකේම ළඟින් ලියා ගන්න එයාගේ ආදාන ටික. එහෙනම් මෙතනට කෙලින්ම ඒ ආදානය වෙනවා. මෙතනට මේ B ඇවිල්ලා B මෙතනටත් ආදානය වෙනවා. මෙතනටත් ආදානය වෙනවා. එහෙනම් A B ආවා. මෙයා තමයි ඉන්පුට් දෙක. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ මොකක්ද? A.P.
එහෙනම් ඊළඟට මේ ద్వාරය ගැන කතා කරමු. මේ ద్వාරය මොකද වෙන්නේ? මේ B එනවා මෙතනට C එනවා. එහෙනම් මෙයාගේ ආදානය B සහ කවුද? මෙතන B මෙතන C. එහෙනම් ප්‍රතිදානය B ධන C කියන කෙනා තමයි මෙයාගේ ප්‍රතිදානය වෙන්නේ. එහෙනම් ඊළඟට බලන්න මෙන්න මේ A.B මෙතෙන්ට එනවා. ඒක රොකේට් එක කරා යද්දි මොකද වෙන්නේ? A.B බා වෙනවා. එහෙනම් දැන් මෙයක් මෙතනට ඇවිල්ලා මෙයක් මෙතනට ඇවිල්ලා. එහෙනම් ප්‍රතිදානය වෙන්නේ සම්පූර්ණ එක මේ එක පැත්තකින් ආවා A.B බා. ඊළඟට මෙයා මොන වගේද වැඩ කරන්නේ? ಗುಣ කිරීමක් විදිහට පැටලෙන්නේ නැති වෙන්න මම වරහණක් දාගත්තා. හරි. මේ පැත්තෙන් එනවා B ධන C. එහෙනම් මේ තියෙන්නේ අපේ මේ තාර්කික ద్వාරයේ ප්‍රතිදානය. ඉතින් අපි මේවට කියනවා අපි සංයුක්ත තාර්කික ద్వාර කියලා. මොකද මේ තියෙන ලොජික් ගේට්ස් කීපයක් එකට එකතු වෙලා තියෙනවා. එතකොට විභාගෙදී වාගේ අවශ්‍යතාවය තමයි මේ වගේ සංයුක්ත තාර්කික ద్వාරයක් දුන්නොත් ඒකේ ප්‍රතිදානය වාට ලියන්න පුළුවන් වෙන්න ඕන සහ ඒකට සත්‍යතාව වගුවන් ඉන්න පුළුවන් වෙන්න ඕන. හරි. දැන් අපි ප්‍රතිදානය ලියුවා කිසිම අවුලක් නැහැ. හරි. දැන් ඊළඟට සත්‍යතාව වගුව ඇඳලා බලමු. සත්‍යතාව වගුව අවිද්දි අපි මුලින්ම දැනගෙන ඉන්න දේවල් කීපයක් තියෙනවා කියලා කතා කරා. මේකේ තීරු කීයක් ඇතුළත් කරනවා කියලා අපි ගාන හදන්නවා. එහෙනම් තීරු කීයද? 2 n. එහෙනම් මේකේ දැන් n කියලා කියන්නේ කවුද? 3 නේද? මේ 1 2 3. ඒ කියන්නේ මේක සාධාරණ 3ක් තියෙනවා. එහෙනම් 2 3 බලය කියලා කියන්නේ කීයද? 6ද? නෑ. හරිද? 2 3 බලය කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. එහෙනම් 2 වරක් 2 4යි 4 වරක් 2 කීයද? 8යි. එහෙනම් මේ අදින තාර්කික ద్వාරයට අදාළව සත්‍යතාවක් වේ පල්ලෙහාට තීරු කීයක් තියෙනවද? 8ක් තියෙනවනේ. මේක උත්තට ඔල්වේ තියාගෙන. හරිද? හරි. දැන් එතකොට මම මේකේ තියා සත්‍යතාවක ලස්සනට අඳින්න ඕන හින්දා මම කලින් හදාගත්ත පොඩි ටේබල් එකක් මේ ටේබල් එක මෙතෙන්ට දාන්න. එතකොට අපිට ඒක ටික හදාගෙන යන්න පුළුවන්. ටේබල් එක කියන්නේ මේ පත්ත වගුවේ ටික ගහගත්ත විතරයි කරේ. මොකද මේ අපිට කාලය ඉතුරු කරගන්න අවශ්‍ය හින්දා. හරි. ඔන්න සත්‍යතාව වගුව මෙතන විදියට දානවා පුරවන්න දේශිමෙල විදියට. හරි. ඊළඟට ඔයාලා සත්‍යතාව වගුවක් ගන්නදී හැමතිස්සෙම මතක තියාගන්න ඔයාලට කරගන්න ඕන චූටි කැලලක් මේකට දාන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් බලන්න මෙන්න මෙහෙම හිතන්නකො. දැන් ඔයා මේකට අදාළ සත්‍යතාව වගුව හම්බෙද්දී බලන්න මේ එක තාර්කික ద్వාරය. මේ තව තාර්කික ద్వාරය. මේ තව එකක්. මේ තව එකක්. ඒකට ద్వාර කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් මේ 4 වෙන වෙනම දාගන්න ඔයාගේ තාර්කික ద్వාරය. ඒ කියන්නේ මෙන්න මෙයාව එක තැනක දාන්න. මෙයාව තව තැනක දාන්න. මෙයාව තව තැනක දාගන්න. අන්තිම කෙනා තව තැනක දාගන්න. එහෙනම් පල්ලෙහාට පේලි කීයක් ඕනද? 1යි 2යි 3යි මෙයයි 4යි 5ක් ඕන. නේද? මේක ඕනේ නෑනේ. මෙයාමනේ මේ සෙට් කියලා කියන්නේ. එහෙනම් දැන් බලන්න මම මෙතන අතුලක් කරලා තියෙන්නේ ඔන්න මේ ABC කියන්නේ ආදාන ටික. එහෙනම් ප්‍රතිදාන ටික මේකේ අපිට පුරවන්න පුළුවන් කොහොමද? 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.1යි 0.1. දැන් පැටර්න් එක පැහැදිලි. පැටර්න් එක ඔළුවේ තියෙනවා නම් මේ ඕන එකක් හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙතන පළවෙනි එකේ ගත්තා කවුද? A.B නේද? එහෙනම් මෙතනට මම මෙතනට දාගන්නවා කවුද? A.B ව ගන්න. මෙතනට A.B ව ගත්තා. එහෙනම් දැන් මට ඊළඟට අවශ්‍ය තව තීරු දෙක තුනක් ඕන. එහෙනම් මම මෙතනින් පොඩ්ඩක් ඇඩ් කරගන්නම්. දෙක තුනක් මට ලස්සනට ඔයාලට උත්තරේ ලියන්න පුළුවන්. හරි. මොන්න එකක A.B ව හැදුවා අපි. එහෙනම් ඊළඟට අපිට හම්බුනේ මේ A.B බාර්. එහෙනම් මෙතන හරි ඊළඟට A.B ඊට පස්සේ කවුද අපිට හම්බෙන්නේ? A.B බාර්. එහෙනම් මෙතන අපි ලියා ගන්නවා A.B බාර්. ඊට පස්සේ අපිට මේ පැත්තේ ආය හම්බෙන්නේ මෙයා එයාගේ අවුට්පුට් එකට කලින් මෙයා ඕන වෙනවා. එහෙනම් ඊළඟට B ධන C නේද? එහෙනම් ඊළඟට B ධන C ව අපි ලියා ගන්නවා මෙතන. සහ අන්තිම කෙනා ඉසෙන්. එහෙනම් මෙතන ඉසෙට් කියලා දාගන්න. හරි. දැන් එහෙනම් ඔන්න දැන් අපිට මේක හදාගත්තාන් පස්සේ ආයෙ මේ මුකුත්ම අවශ්‍ය නැහැ. හරි. එතකොට අපි බලමු මෙයාව පුරවන්නේ කොහොමද කියලා. හරි. දැන් මම මෙන්න මෙතන වකුව අරගත්තා.
බලන්න පළවෙනියටම තියෙන්නේ A සහ B අතර AND වාරය. එහෙනම් AND ගේට් එකකින් වෙන වැඩේ මොකද්ද? දෙන්නගේ කවුරුම හරි කෙනෙක් බිඳුව නම් උත්තරේ බිඳුවයි. මේ බලන්න මෙතනට එනකම් මේ බිඳුව එහෙනම් වෙන කිසිම දෙයක් බලන්න එපා. මේ තියෙන ඔක්කොම ටික බිඳුව. එහෙනම් ඊට පස්සේ මේ ටික ඒ එකනේ. එහෙනම් ඒ වාගේ බලන්නේ නැහැ. මේ කාලය ඉතුරු කරගන්න කරන වැඩ. ඒ වාගේ බලන්නේ නැහැ. අපි බලන්නේ B. එහෙනම් B බලුවම මේ දෙකම බිඳුව. එහෙනම් මෙතනත් බිඳුව දානවා මෙතනත් බිඳුව දානවා. එහෙනම් මේ දෙක එක. එහෙනම් ආයෙ ওই දෙකම බල බල ඉන්න ඕනේ. අපිට ඉතුරු පත්තියට අපි එක කියලා දානවා. එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඕන මේ වැඩේ කරන්න කොච්චර ලේසිද කියලා මේ අංකිත පරිපත පාඩමෙන්. මේ ඩිජිටල් සර්කිට්ස් කියන පාඩම. හරි. එහෙනම් අපි ඔන්න පළවෙනි පේලිය අපි සම්පූර්ණ කරා. හරි. ඊට පස්සේ මොකද්ද? A.B ගෙපා. ඒ කියන්නේ මොකද්ද? මේ පේලිය හදලා තියෙන A.B හදලා මෙයාගේ බා එක කියන්නේ මේකේ තියෙන එක මාරු කරනවා. එහෙනම් බිඳුව තියෙන ඔක්කොටම එක දාගෙන යනවා. එහෙනම් 1 මෙතෙන්ටත් එක මෙන්න මෙතන එක තියෙන ඒවාට අපි බිඳුව කියලා දානවා. හරි. දැන් ඔයාලට තේරෙන්න ඕන කොහොමද මේ තීරුව පිරෙන්නේ කියලා. හරි. දැන් එහෙනම් ඊළඟට B ධන C. එහෙනම් මේ O ගේට් එක O එකේ නීතිය මොකක්ද? කවුරුම හරි කෙනෙක් එක්ක නම් උත්තරේ එකයි. නේද? එහෙනම් B ධන C එකේ ඔන්න බලනවා. මේ මුලින්ම එක්කෙනෙක් ගන්න. B බිඳුවෙන් එන අපේ B පොඩ්ඩක් තියෙනවා. එහෙනම් ඔන්න B1. මෙන්න එහෙනම් මෙතනටත් එක මෙතනටත් එක. දැන් අපි දන්න දේ අන්න තියරිය දාගන්න. එහෙනම් ඊට පස්සේ මේ දෙක බිඳු අය මේ දෙක එක. එහෙනම් අනිවාර්යෙන් මේ දෙකත් එක වෙන්න ඕන. දැන් එහෙනම් ඔයාලට අලුතෙන් බලන්න තියෙන්නේ 4යි. ඒ හතක්ම බලනවා ඔන්න C තීරුව. මෙතන බිඳුවේ මෙතන එකයි. මෙතන එකයි කියන්නේ අනිවාර්යෙන් මෙතනත් එක වෙන්න ඕන. එහෙනම් ඊළඟට මෙතන ගත්තම මෙතන බිඳුවයි මෙතන එකයි. එහෙනම් අනිවාර්යෙන් මෙතන එක විය යුතුයි. දැන් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? B ධන C එකේ මේ බලන්න දෙන්නම බිඳුව වෙන ඒවා විතරයි ඉතුරු. එහෙනම් මෙතනටත් බිඳුව අපි දාගත්තා. මෙතනටත් බිඳුව දාගත්තා. ඔන්න ඔය විදියට මාර්ලේසින් මේක පුරවන්න පුළුවන්. දැන් ඊට පස්සේ බලන්න ඉසෙට් කියලා කියන්නේ කවුද? මේ දෙන්නගේ මේ ආපු දෙකේ මොකද්ද? AND වාර. එහෙනම් අපිට බලන්න තියෙන්නේ මෙන්න මේ දෙක බලලා මෙතන උත්තර ලියන්න තියෙන්නේ. එහෙනම් AND වාරයක මේවා තිබ්බා කියලා බය වෙන්න එපා. AND වාරයක අපි බලන්නේ කවුද? දෙන්නම එක නම් උත්තරේ එක නැත්නම් බිඳු. ඔච්චරයිනේ අපි බලන්නේ. එහෙනම් බලනවා මේ දෙන්නම එකද? නෑ. මේ දෙන්නම එකද? ඔව්. එහෙනම් එක දාගත්තා. මේ දෙන්නම එකද? ඔව්. එක දාගත්තා. මේ දෙන්නම එකද? ඔව්. එක දාගත්තා. එතකොට එහෙනම් ඔන්න මේ දෙන්නම එක දාගත්තා අපි. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන එකද? නෑ. මෙතන එකද? ඔව්. දැන් බලන්න මම පුරවන විදිය. ඊට පස්සේ මෙතන දෙන්න එක නෙමෙයි. දැන් බලන්න මම පිළිවෙලේ මම මොකක් හරි එක කන්ඩිෂන් එකක් බලගෙන ඔළුවට ඒක විතරක් බලාගෙන ගියා. එතකොට අපි දන්නවා තියරිය මේක වෙන්න ඕනේ කියලා ඒ දේ අනුව අපි දාන්න ගියා. ඊට පස්සේ අපි දන්නවා ඉතුරු කට්ටිය මෙයාට විරුද්ධ කෙනා. අර අපි හැමතිස්සෙම බිඳුව එක කියලා දාන්න එපා. ඒක පැටලෙනවා. එක වෙන ටික දැම්මා. ඊට පස්සේ ඉතුරු සෙට් එකම බිඳුව දාගෙන යනවා. එතකොට ඔයාලට ලේසියෙන්ම මේ සත්‍යතාවක පුරවන්න පුළුවන්. එතකොට ඔය විදිහට තමයි මෙන්න මේ සංයුක්ත තාර්කික ద్వාරයට හරිම විදිහට අපි සත්‍යතාව කියන්නේ අදින්න. මම හිතනවා මූලික තාර්කික ద్వාර තුන කතා කරලා වාට තේරෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ සංයුක්ත තාර්කික ద్వාරයක් ගැන කතා කරලා ඒකෙන් අපි සත්‍යතාව වගුවක් කියනවා. ඒකට ඒ වගේ සත්‍යතාව වගුව ඇඳීම් සහයකට දත්ත පිරවීම කියන දෙක ඔයාලට හොඳට තේරෙන්න ඕන මේ පාඩම හරියට බලන්න. ඉතින් මොනවා හරි ප්‍රශ්න තුනක් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අපි කතා කරමු. හරි. මම හිතනවා මේ පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. ඊළඟ පාඩමෙන් කතා කරමු මෙන්න මේ සංයුක්ත තාර්කික ద్వාර ටික. එතකොට ඒ කියන්නේ මූලික තාර්කික ద్వාර පාවිච්චි කරලා ගොඩනගන තියෙන NAND එක, NOR එක, XOR එක. ඔය තුන ගැන අපි පොඩ්ඩක් ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.